මම පියසේන මද්දුමගේ මාවරල නවපකාර ප්‍රාදේශිකයේ කාර්ක සභාව සඳහා අංක 14 යටතේ ඉදිරිපත් වී සිටින අපේක්ෂකයා. මම මීට කලින් 1983 වර්ෂයේ සභාපති ධූරයට පත් වුණා නවපකාර සමිතිය අධ්‍යක්ෂක මණ්ඩලයට තේරීපත් වීමෙන් පස්සේ ඒ අවස්ථාවේ 1984 ජූලි මාසේ 7 වෙනිදා මාවරලට ග්‍රාමීය බැංකුවක් ආරම්භ කරා. ඒ 1984 වර්ෂයේ. ඒකත් මම සභාපති වුණු නිසා තමයි මාවරලට ග්‍රාමීය බැංකුවක් ලැබුණේ. ඉන් පස්සේ 1996 වර්ෂයේ නවපකාර මහසභාවෙන් සභාපති තනතුරට පත් වුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ දීපු සහයෝගය තුළ ඒ සභාපති වෙලා මම විශාල විවිධාංගීකරණයක් විවිධ සේවා කියන අර්ථය පණ ගන්නවලා කටයුතු කළා. සමුකීර්ණ නම ඇති කරෙත් මං විසින් යෝජනා කරපු නමක් ඇටියට තමයි ප්‍රචලිත වෙලා අද ලෝකේ ප්‍රව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒක ඇති කරන්න ප්‍රථම හේතුව වුණේ මාතර සිට ඌරුබොක්කට පැය 3මාරකට අධික කාලයක් සාමාන්‍ය බස් සේවයේ ගමන් කරමින් කාලය ගත කළ ජනතාවට මගේ ජනතාවට ක්ෂණිකව කාලය අඩු කරලා මාතරට යන අවශ්‍ය බස් රථ සේවයක් ඇති කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අමුකිරණ කියන නම ඇති උනේ බස් රථයක් ගෙනල්ලා මේ නම් තබන්න බෝඩ් එකේ කතා කරපුවම කට්ටිය එක එක අර්ථ ගන්නවා මේ ප්‍රවාහන සේවය මේ අර ප්‍රවාහන සේවය කියලා එහෙම නම් කරා. නම් කරාට එහෙම නෙවෙයි. මම කිව්වා ජනතාවට කටට හුරුවන කෙටි නමක් දාමු කියලා සමුකිරණ චාරිකා කියලා යෙදුවා. ඒ අනුව බස් 4ක් දක්වා බස් බල ඇනිය වැඩි දියුණු කරලා උදේ පාන්දරම රුහුණු කුමාරි දුම්රියට ගමන් කරන්නත් බස් රථයක් ටයිම් ටේබල් එකක් ගත්තා. දකුණු පළාත් මාර්ගස්ත මගේ ප්‍රවාහනාධිකාරිය නිලධාරීන් එක්ක සටන් කරලා තමයි මේ බස් වල ටයිම් ටේබල් හැදුවේ. ඒ අනුව ක්ෂණිකව ඒ කියන්නේ පැය දෙකකින් දෙකමාරකින් ඌරුබොක්කට යන්න බස් රථ සේවයක් ඇති කරා. මේ එකම ගමේ සාමාන්‍ය ගැමි දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගන්න ඉංග්‍රීසි පෙරපාසල් පද්ධතියක් ගොඩනැගුවා. මේ ගොඩනගපු පෙරපාසල් පද්ධතිය අද පෙරපාසල් 8ක වගේ ප්‍රමාණයකින් වැඩි දියුණු කරලා පවත්වගෙන යනවා. ගමේ ගොඩේ ඉන්න සිසු දරු දැරියන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයේ මුල ආරම්භය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කටයුතු කිරීමට. ඊට අමතරව මාවරල ප්‍රදේශයේ සහ අවට අයට රථවාහන හිමියන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ඌරුබොක්ක හෝ අමුරුපිටිය වගේ දුර බැහැර මේ මාවරල ගමේ ඉඳලා හැතැම්ම 12ක් දුර ගෙවාගෙන අමුරුපිටියට ඌරුබොක්කට යන්න සිද්ධ වුණා ඉන්ධන ලබා ගන්න. ඩීසල්, පෙට්‍රෝල්, ලාම්බු තෙල් වගේ දේවල්. ඒ නිසා මම විශේෂයෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කළා. මාවරල නගරයට තෙල් පිරවුම් හලක් ලබා දුන්නේ අවට ප්‍රදේශවාසීන්ට මෙන්ම ගමේ ජනතාවට තම රථ වාහන වලට ඉන්ධන ලබා ගන්න පිට ප්‍රදේශවලට නොගොස් මේ ප්‍රදේශයේම ෂෙඩ් එකක් ආරම්භ කරේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න. ඒ එක්කම සඳහන් කරන්නට ඕන ඕපකන්ද තේකම් වල ආරම්භ කරයා මිලට ගත්තා. ඒ මිලටගෙන සමිතියට වත්කමක් එකතු කළා. හිරින්දේ නානදොලවත්ත රබර් අක්කර 16.3 කාලක් තිබුණා. ඒ 16.3 කාල අරගෙන තියෙන්නේ දැන් ඒක අලුතෙන් වගා කරලා තියෙන පහුගිය පාලක මණ්ඩලය විසින් ඒකෙන් ලොකු ආදායමක් ලැබුවා. ඒ එක්කම මම ණය ව්‍යාපෘතියක් ඇති කරලා සමිතියේ ඉඩම් කට්ටි කරලා විකුණන මේ බෝකර්වරුන්ට ණය පොලි ප්‍රතිශතය වැඩි කරලා 25ක් දක්වා වැඩි කරලා ණයක් ලබා දීලා ඒ ණය ලබා ගන්න ඉඩම් කට්ටිකරු සමාගම් වලින් පර්චස් 10 බැගින් සමිතිය වත්කම් හැටියට සමිතිය නමට ඉඩම් ලියාගත්තා. ඒ වගේ ඉඩම් කැබලි 12ක් මගේ මතකයේ හැටියට මම ලබාගෙන තියෙනවා මගේ කාලය තුල. අපේ මාවරල කාරක සභාව සඳහා අපි 9 දෙනෙකුගේ කණ්ඩායමක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉදිරි උපකාරයේ ප්‍රගතිය ගොඩනැගීම සඳහා ඒ කණ්ඩායම අතර අංක 1න් පිලානි රණවීර, අංක 2න් එම්.ඒ. ලහිරු, අංක 9න්
BA ලක්තිලක අංක 11න් T ආනන්ද හාමුදුරුව අපේ ප්‍රධාන නායක හාමුදුරුව අංක 12න් ජයසේකර ප්‍රියංකර ජයසේකර අංක 14න් පියසේන මද්දුමගේ වන මම අංක 16න් කොසොම් සිරිලියනගේ අංක 18න් සිරිපාල වේරගොඩ අංක 23න් සංජීව බාලසූරිය කියන අපේ කාරක සභික අපේක්ෂක ධූරයට ඉදිරිපත් වී සිටින නම දෙනා මේ නම දෙනා ජයග්‍රහණය කරවීම සඳහා සියලුම සමාජිකයින්ගෙන් මම ඉල්ලීමක් කරන මේ මොහොතේ කාරක සභාවට මේ නම දෙනා නිවැරදිව ඔවුන්ගේ අංක ඉදිරියෙන් ඇති ඉස්කොටුවේ කතිරසලකුණ යොදා ඔවුන්ට ඡන්දයේදී කාරක සභාව සඳහා පත් කරන හැටියට විශේෂයෙන් සඳහන් කරන්නට ඕන අපි කට්ටියපත් වුණොත් ඉදිරියේ පවත්වනු ලබන අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී මහා සභාවේදී අධ්‍යක්ෂක මණ්ඩලයට අපි තේරීපත් වීමට නියමිතව සාධක තියෙනවා අපිටපත් වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. එහෙම වුණොත් අපි මාවර්ලේ මිල්ලගහවිලට ග්‍රාමීය බැංකුවක් අඹේ හේඤ්ඤායට ගොමිල කෘෂි අපනයන භෝග ගම්මානයක් තැන්න පිටට යෝජනා කරගෙන තිබුණු තේකම්මලක් ආරම්භ කිරීමට ආරම්භක පියවර තියෙන බවටත් අපි සමාජිකයින්ට පොරොන්දුවක් දෙනවා මාවරල ප්‍රදේශය වෙනුවෙන්. ඒ ඇරුණු විට අපි තවත් ඉදිරි ක්‍රියාමාර්ග හැටියට සැලසුම් කරලා තිබුණු ආදාහනාගාරයක් ඉදිකිරීමේ කටයුත්ත සඳහා අපි උදව් කරනවා ප්‍රාදේශීය බවට ඒ සඳහා කටයුතු කරන්නට. එහෙම නිසා ඔබ සීලම දෙනාට ආරාධනා කරනවා බැති සිටින් ආදරයෙන් උපකාරකෙන් හැටියට අපිට සහයෝගය දීලා අපේ නම දෙනා ගෞරවපත් කරගන්නා හැටියට. බොහොම ස්තුතියි. සුබ දවසක්.